චැතම් ස්ට්‍රීට් ගොසිප් කෝනරයකට ගොඩ වුණු ඔයාලා සේරම ආයිබෝන් කියලා පිළිගන්නවා. මේ අද පෙළ ගැස්ම. ඇමති හර්ෂණ ඉල්ලා අස්වෙන්න සූදානම්. 6 වෙනිදා උදේ මීගමුව බන්ධනාගාරයට සිවිල් බැහැපු ටීම් එක මොකක්ද? ඇමති හර්ෂණ ඉල්ලා අස්වෙන්න සූදානම්. මිත්‍රවරුනි, ඛේදවාචකයේ සිදු වෙලා ඉවරයි. දැන් සුපුරුදු ආකාරයට පශ්චාත් පරීක්ෂණ වගේම තේරුමක් නැති සංවාද පටන් අරගෙන තියෙනවා. ඇයි අපි මේවට තේරුමක් නැහැ කියන්නේ? අපි එහෙම කියන්නෙම ඛේදාවාචකයක් යලිත් ඇතිවීම වළක්වා ගන්න හෝ ඛේදාවාචකයට අදාළ තත්වයන් වෙනස් වීමක් මේන් නොවන නිසා. හැබැයි අපි පුරෝකථනයේ වැරදි වෙනවා නම් අපි කැමතියි. ඇයි අපි එහෙම කියන්නේ? මිත්‍රවරුනි, ඔබට මතක ඇති 2020 මහර බන්ධනාගාරයේ ඛේදාවාචකය. අන්නේ වෙලාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී 103 නායකයා එදා අනුර පාර්ලිමේන්තුවේ කරපු මේ ප්‍රකාශය අපේ පුරෝකථනය වෙනස් කරන්න හොඳ අවස්ථාවක්. මහර බන්ධනාගාරයේ ඛේදාවාචකයට අදාළව 2020 නොවැම්බර් 30 වෙනිදා පාර්ලිමේන්තු අමතමින් එදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙන්න මෙහිම කියනවා. අපි කවුරුත් දන්නවා බන්ධනාගාරගත වෙලා සිරගත වෙලා ඉන්න අය ඉන්නේ රාජ්‍ය භාරයේ. ඔවුන් රිමාන්ඩ් භාරයේ වෙන්න පුළුවන්, සිරකරුවෙක් වෙන්න පුළුවන්. ඔවුන් ඉන්නේ රාජ්‍ය භාරයේ. ඒ නිසා රාජ්‍ය භාරයේ ඉන්න සිරකරුවන් සහ රැඳවියන් පිළිබඳ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. දැන් ඉතින් කාරණේ පැහැදිලි ඇතිනේ. දැන් අනුරට අනුව නම් මීගමුවේ බන්ධනාගාරයේ ඛේදාවාචකයේ මියගිය 27ට අදාළව ආණ්ඩුව වගකීම ගන්න ඕනේ නේද? මේ වෙනකොට විශේෂ භාර ඇමති හර්ෂණ නානායක්කාර ආණ්ඩුව වෙනුවෙන් තමන්නේ වගකීම ගන්න බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙනවා. ආණ්ඩුව මේ සම්බන්ධව විමර්ශනය කරන්න කමිටුවකුත් දාලා තියෙනවා. හැබැයි වගකීම ගන්නවා කියන්නේ ඕකද? වගවීමට බැඳෙන්න ඕනේ නේද? අපි මේක හරියටම ලියාගමු. 2026 ජූලි 5 වෙනිදා රාත්‍රිය වෙනකොට වගකිවිය යුතු නිලධාරීන් වගේම බලධාරීන් රටටම කිව්වා මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරලා ඉවරයි කියලා. එතකොට රැඳවියන් දෙදෙනෙක් මිය ගිහින්. තව විශාල පිරිසක් තුවාල ලැබලා හිටියා. හැබැයි එදා රෑ නිල ප්‍රකාශය වුණේ අර්බුදය අවසන් කියලා. පහුවෙනිදා ඒ කියන්නේ ජූලි 6 වෙනිදා උදේ වෙද්දී ඒ සහතිකය සුන්බුන් බවට පත් වුණා. එදා ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් සහ තවත් රැඳවියන් 20 දෙනෙක් මිය ගිහින් තිබුණා. ඒ කියන්නේ බන්ධනාගාරය ඇතුලේ තත්ත්වය පාලනය කළා කියලා ආණ්ඩුව පාරම් බෑපු තැනම ප්‍රශ්නයේ කිහිප ගුණයකින් දරුණු වෙලා. මේක හදිස්සියේ වෙච්ච කැරැල්ලක් නෙවෙයි. මේක Taman පාලනය කරන ආයතනයක් ඇතුලේ වෙමින් තිබුණු මාරාන්තික අර්බුදයක් දිහා ඇස් ඇරලා බලා ඉඳලා ඒක ඉවරයි කියලා බොරු කිව්ව ආණ්ඩුවක් ගැන කතාවක්. ඒ බොරුවේ මිල 27 දෙනෙක්ගේ ජීවිත. වගකිව යුතු සමාජයක මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දේශපාලන වාසිවලට වඩා උඩින් තියෙනවා නම් ඇමතිවරයෙක් ඉල්ලා අස්වීම කියන්නේ සාකච්ඡා කළ යුතු දෙයක් නෙවෙයි. ඒක අවම මට්ටමේ වගවීමක්. මෙතනදී 2026 ජූලි 5 වෙනිදා රාත්‍රියේ තත්ත්වය පාලනය කරලා තියෙන්නේ කියලා කරපු ප්‍රකාශය අපි පැහැදිලිව විමර්ශනය කරන්න ඕනේ. මේක රහසක් නෙවෙයි. රටටම දීපු සහතිකයක්. ඒත් පැය කිහිපයක් ඇතුළත ඒක මොන තරම් දරුණු බොරුවක්ද කියලා ඔප්පු වුණා. ඊළඟ දවසේ උදේ කියන්නේ ජූලි 6 වෙනිදා රැඳවියන් සාමාන්‍ය කටයුතු සඳහා එළියට ගත්තාම පළමුවෙනි වතාවටත් වඩා දරුණු ප්‍රචණ්ඩත්වයක් ඇති වුණා. එදා බන්ධනාගාරයේ තිබුණු CCTV කැමරා සහ ස්කෑනර් යන්ත්‍රත් විනාශ වෙලා තිබුණා. රජය තමන්ගේ අතේ තිබුණු ආරක්ෂක මෙවලම් පවා ඒ ව්‍යසනය ඇතුළෙම නැති කරගත්තා. ආයතනයක් තමන් සතු නොවන පාලනයක් ගැන ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා ඒ වැරදි සහතිකය නිසා මිනිස්සු මැරෙනවා නම් මෙතන තියෙන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන්නේ වගකීම් විරහිතකම. මේ සිදුවීමේ ලොකුම අවාසනාව කැරැල්ලක් ඇතිවීම නෙවෙයි. මේ ව්‍යසනය ඇති වුණේ අලුතින් මතුවුණු දෙයකින් නෙවෙයි. සිද්ධිය වෙද්දී මීගමුව බන්ධනාගාරයේ සැකකරුවන් සහ සිරකරුවන් 2000කට වඩා හිටියා. නමුත් ඔවුන්ව ආරක්ෂා කරන්න හිටියේ නිලධාරී 20ක් වගේ ප්‍රමාණයක් කියලයි ආරංචි මාර්ග කියන්නේ. අනික් අතට එළියේ පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ස්ටෑන්ඩ් බයි කරලා තිබුණත් 5 වෙනිදා කලහෙන් පස්සේ බන්ධනාගාරයේ සාමාන්‍ය තැනක තිබිලා නැහැ. දිගට හරහාට චෝදනා එල්ල වෙමින් තියෙනවා. ඒ අර්ථයෙන් ජූලි 6 වෙනිදා ඛේදාවාචකය කියන්නේම මේක S50 පිට පේන්න තිබුණු අනිවාර්යෙන් සිදුවීමේ වැඩි සම්භාවතාවක් තිබුණු ව්‍යසනයක්.
ලංකාවේ බන්ධනාගාර අර්බුදයේ රහසක් නෙවෙයි. තදබදය, නිලධාරීන් මදවීම, ගරාවටුණු ගොඩනැගිලි මේවා වර්තමාන ඇමතිට කලින් ආණ්ඩුවලත් තිබුණු දේවල්. හැබැයි ඒ ඉතිහාසය අද වෙනදී සාධාරණීකරණය කරන්න බෑ. මොකද අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මේ ජරා දි รา පත් වෙච්ච පද්ධතිය වෙනස් කරන්න කිසිම දෙයක් නොකරපු ඇමතිවරයෙක්. විවසනයක් වෙද්දී නිකන් බලා ඉන්න කෙනෙක් විදිහට විශේෂ භාර ඇමති හර්ෂ නානායක්කාර අපි ඉදිරියේ ඉන්නවා. ඔහු මේ සාහසික නොසලකිල්ලේ වගකිවිය යුතු පුරුකක් නෙවෙයිද? නිකමට හිතන්න 2012 වැලිකඩ 2020 මහර සහ දැන් මීගමුව මේක තුන්වෙනි වතාව. හැම ආණ්ඩුවක්ම කබිතු දාලා බේරෙනවා. හැබැයි ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න ඕන කිසිම දේශපාලඥයෙක් මේකට වග උත්තර බදින්නේ නැහැ. මිත්‍රෝනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ආපදාවක් වෙද්දි බලධාරීන් හැමදාමත් එකම වචන මාලාවක් පාවිච්චි කරනවා කනගාටුයි. මේක මගේ විෂයට අයිති පරීක්ෂණ කරනවා වගේ හැමදාමත් එකම වචන සෙට් එකක්. මේ පාර විශේෂ භාර ඇමති විදියට හර්ෂ නානායක්කාරත් ඒ රංගනයේම ඉදිරිපත් කළා. මේක වගවීමද? මේ වගවීම නෙවෙයි. අමාත්‍යංශයක් යටතේ තියෙන දෙයක් අසාර්ථක වුණාම වගකීම බාර ගන්නවා කියන එකයි. සැබෑ ජීවිතයේදී ප්‍රතිඵල ලැබෙන එකයි දෙකක්. තමන්ගේ පුටුවේ ඉඳගෙනම මම වගකීම් බාර ගන්නවා කියලා කියන එක නිකන් විහිළුවක්. ඉල්ලා අස්වීම කියන්නේ නිකන් ක්‍රියාවක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ අසාර්ථකත්වයට ප්‍රතිවිපාක තියෙනවා කියන එක. එහෙම නැතුව 27 දෙනෙක් මැරුණම තනතුරේ රැඳී ඉන්නවා නම් වගකීම කියන වචනයට තියෙන අර්ථය නැති වෙලා යනවා. ඒකම මේ සිද්ධියෙන් පස්සේ හුඟක් අය කරන දේ තමයි මරණ සංඛ්‍යාව සංසන්දනය කරන එක. 27 දෙනෙක් මිය ගිය එක වැලිකඩදී මරණු ගන්නට වඩා අඩුද නැහැද කියලා බලන එක වැරදි. මීගමුවේදී මිය ගිය ඒ නිලධාරීන් 7 දෙනා සහ රැඳවියන් 20 දෙනා කියන්නේ සංඛ්‍යා ලේඛන ඉලක්කම් නෙවෙයි. ඒ හැමෝම තවත් කෙනෙක්ගේ පුතෙක්, සැමියෙක්, තාත්තෙක්, රාජ්‍ය භාරයේ ඉන්න කෙනෙක් ආරක්ෂා කරන්න රාජ්‍යයට තියෙන වගකීම මරණ ගණන අනුව වෙනස් වෙන්නේ නැහැ. ප්‍රශ්නය මිනිස්සු කීයක් මරණද කියන එක නෙවෙයි. රජය තමන්ගේ මූලික යුතුයකම ඉටු කළාද සහ ඒ අසාර්ථකත්වයට ඇමතිවරයාගේ තීරණ බලපෑවද කියන එක. ඒකට පිළිතුර ඔව් කියන එක නම් මරණ 5ක් වුණත් 50ක් වුණත් එකයි. ඒ විතරකුත් නෙවෙයි. ලෝකේ වෙනත් රටවල් බන්ධනාගාර සහ ආයතනික අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් ඉල්ලා අස්වීම් සිදු කරලා තියෙනවා. අපි ආරම්භයේම මතක් කළේ ඒකයි. අපේම රටේ වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ ඉද්දී මහර සිද්ධිය වෙලාවේ කිව්වා සිරකරුවන්ගේ ජීවිතවල වගකීම රජයම බාර ගන්න ඕනි කියලා. එදා විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරයා ඉල්ලපු ඒ සම්මතයම තමයි අද රජයටත් බලපාන්නේ. මේක පක්ෂ දේශපාලනයක් නෙවෙයි. මේක පාලන මූල ධර්මයක්. ප්‍රතිපත්තිය ගැන ආදර්ශය දෙන්න ඕන වෙලාවක්. ඒ හැර කමිටුපත් කරයි වාර්තාල් දක්වයි ඕනම් පොතකුත් ලියයි. මිනිස්සු මේ ස්ක්‍රිප්ට් එක වැලිකඩදිත් මහරදිත් අහලා තියෙනවා. හැබැයි ඉතිහාසයේ කිසිම දවසක මේකට ඉල්ලා අස්වීමක් ලැබිලා නැහැ. 27 දෙනෙක් මිය ගිහින් ඉවරයි. රජයේ බොරුවට තත්ත්වය පාලනය කළා කියලා කියද්දි බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත 7ක්ම නැති වුණා. මේ වගේ ව්‍යසනයකදී ඇමතිවරයා ඉල්ලා අස්වෙන්නේ නැහැ නම් ඇමති වගකීම කියන එක මොන විගඩමක්ද? රටක් මනුෂ්‍ය ජීවිත අගය කරනවද නැහැද කියලා තීරණය වෙන්නේ අලුතින් මොනවා කියනවද කියන එකෙන් නෙවෙයි. විවසනයක් වෙද්දී තමන්ගේ බලය දාලා යන්න තරම් ඒ මනුෂ්‍ය ජීවිත ඔවුන්ට වැදගත්ද කියන එකයි. ඇතැම් පාර්ශව තර්ක කරන්නේ මේ අර්බුදයේ දශක ගණනාවක් තිස්සේ පැවති එකක් නිසා එක් ඇමතිවරයෙක් ඉල්ලා අස්වීමෙන් පමණක් ව්‍යුහාත්මක ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා. එසේම නිල පරීක්ෂණ අවසන් වීමට පෙර ඉල්ලා අස්වීම සංකේතාත්මක ක්‍රියාවක් පමණක් විය හැකි බවත් ඉන්පත් වන ඊළඟ ඇමතිවරයාටත් එම ගැටලුවම උරුම වන බවත් තවත් අය තර්ක කරනවා. ඒත් සියල්ල කතා සහ තර්ක විතරයි. අන්නේ නිසායි අපි කියන්නේම අපේ පුරෝකතනයේ වැරදි බව ඔප්පු කරන්න නම් හර්ෂණ ඉල්ලාස් වෙන්න ඕනි. එහෙම නැති සේරම බොරු කයිවාරු විතරයි. අර ලස්සනට මීගමුව බන්ධනාගාරයේ ඉස්සරහට හමුදාවේ යුද්ධ ටැංකි පවා යවලා තිබුණේ. ඒ සිල් ගන්නද? ඒ කියන්නේ දෙයක් වැරදි වෙන්නේ කලින් ආණ්ඩු කරා නම් විතරද? මාලිමාව ආණ්ඩුව යටතේ එහෙම කරලා ඒක හරි වෙන්නේ කොහොමද? අනේ නිසා ඇමති හර්ෂ නානායක්කාර මුලින්ම ඉල්ලාස් වෙලා ආදර්ශය දෙන්න ඕනේ නැහැද? මේ පාර චැතම් ස්ට්‍රීට් ගොසිප් කෝනර් එකේ අපි කියන ඊළඟ කොටසත් අහන්නකෝ. එතකොට තේරෙයි ඇයි අපි හර්ෂ නානායක්කාර ඉල්ලාස් වෙන්න කියන කාරණය කොච්චරනම් තාර්කිකද වගේම වගවීමට බැඳෙන්නේ කොහොමද කියන එක. ජූලි 6 උදේ මීගමුව බන්ධනාගාරයට සිවිල් බැහැපු ටීම් එක මොකක්ද? මිත්‍රවරුනි මෙන්න මේ ප්‍රකාශය ටිකක් අහන්න. පළමු දවස් සිද්ධියෙන් පස්සේ සාමකාමී තත්වයට පත්ව තිබූ මීගමුව බන්ධනාගාරයට පැනලා
රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිදු කළ මෙහෙයුම නිසා තමයි ජූලි 7 වෙනිදා දින අවාසනාවන්ත සිදුවීම ඇති වුණේ. ලෝකෙ කිසිම රටක ශිෂ්ට බලධාරීන් රාජ්‍ය භාරයෙන් හිරකරුවන්ට ඕපන් ෆයර් කරන්නේ නැහැ. පොලිස් නිලධාරියෙක් අර පුංචි කවුළුවෙන් ඇතුළට තිබ්බ වෙඩි වලින් තමයි ඔය මරණු බහුතරයක් රැඳවියන් මිය ගිහින් තියෙන්නේ. ලෝකයේම වීඩියෝ මගින් මේ ම්ලේච්ඡත්වය දැක්කා. නින්දිත වෙඩි තැබීම් දැක්කා. මීගමු බන්ධනාගාරයේ සිද්ධිය මේක අශිෂ්ටයි. මේක ම්ලේච්ඡයි. මේක නින්දිතයි. මේ අදහස් දැක්වීම ෆීලෝය සංවිධානය නියෝජනය කරන හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්ගේ. රජිත් කීර්ති තෙන්නකෝන් මේ කතාව කිව්වේ ජූලි 7 වෙනිදා කොළඹ මල්පාරේ පැවති පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින්. එහිදී ඔහු මෙහෙමත් කියනවා. 2026 ජූලි 3 වෙනි දිනට ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් 41250ක් හිටියා. එයින් කොටසක් සිරදොළුවම් විදින අච්චුකරුවෝ, තවත් පිරිසක් සැකපිට අත්අඩංගුවටගෙන රාජ්‍ය භාරයේ සිටින රිමාන්ඩ් සිරකරුවන් හිරගල්ල උපරිම ධාරිතාවයේ 13241යි. ඒ කියන්නේ 215ක් වැඩිපුර හිරකාරයෝ ඉන්නවා. මෑත කාලින ප්‍රවණතාවය තමයි මේ තියෙන සීමිත හිරගවල් වලට අසීමිත පිරිසක් රිමාන්ඩ් කිරීම. පොලිසිය කිසිම හේතුවක් නැතිව අපදීමට විරුද්ධ වෙනවා. අලස් කොමිසම හේතුවක් නැතුව අධිකරණයට ඉදිරිපත් කරන සෑම සැකකරුවෙකුටම වාගේ අපදීමට එරෙහි වෙනවා. රිමාන්ඩ් කිරීම දඩුවමක් ලෙස ක්‍රියාත්මක වන ලෝකයේ එකම රට ලංකාව. අප ලබා දීම යනු රීතියයි. අප නොදී රඳවා ගැනීම ව්‍යතිරේකයයි. හැබැයි අද සිදු වෙන්නේ මෙහි අනිත් පැත්ත. සෑම පුද්ගලයෙකුම රිමාන්ඩ් කිරීම සාමාන්‍ය ව්‍යවහාරයේ බවට පසුගිය වසර දෙක තුල පත් වෙලා තියෙනවා. අද වෙනකොට රැඳවියන්ගෙන් 73.8ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නේ. එකෙන් පේනවා අප ලබා දෙන්න පුළුවන් වැඩි වලට රිමාන්ඩ් බන්ධනාගාර පුරවලා තියෙන බව. මේක පටන් ගත්තේ දේශබන්දු තෙන්නකෝන්ගේ කාලේ. මේ ආණ්ඩුව එක දිගටම කරගෙන යනවා. පසුගිය වසරක කාලය තුල අධිකරණ ශාස්ත්‍රයේ, පොලිස් ශාස්ත්‍රයේ, බන්ධනාගාර ශාස්ත්‍රයට සිදු වී තියෙන ලොකුම නස්පැත්තිය තමයි කිසිම සාධාරණ හේතුවක් නැතුව අපදීමට විරුද්ධ වීම. අධිකරණයේ උසස් වීම ගන්නම් වැඩිම ප්‍රමාණයක් හිරේ දාන්න ඕනි කියන තැනකට මතයක් අධිකරණයේ, පොලිසිය, ආණ්ඩුවේ දේශපාලකයන් අතර ඇති වෙලා තියෙනවා. පොලිසියත් හිතනවා වැඩිම පිරිසක් හිරේ දැම්මම Tamanට උසස් වීම ගන්න පුළුවන් කියලා. පොලිසිය කියන්නේ ආණ්ඩුවේ. ආණ්ඩුවට අදහසක් තිබිය යුතුයි හිරගෙවල් වල ධාරිතාව මොකක්ද කියලා. ආණ්ඩුව හිරගෙවල් වලට ගාල් කරන රැඳවියන් සංඛ්‍යාව උපරිමය කරන්න තීරණය කරලා තියෙන බව ඉතා පැහැදිලියි. එහෙනම් බන්ධනාගාරවල ඉඩ වැඩි කළ යුතුයි. ඔය 100 ගණන් වහන පාසල් ටිකවත් බන්ධනාගාර බවට පත් කළ යුතුයි. ආණ්ඩුව ඉස්කෝල වහනම බන්ධනාගාර පුරවනවා. මේ ආණ්ඩුවේ මූලික සටන් පාඩය තමයි හොරු අල්ලනවා කියලා පුද්ගලයන් රිමාන්ඩ් කරන එක. මිනිහෙක් අල්ලගෙන එනවා, උසාවි දානවා, අප දෙන්න විරුද්ධ වෙනවා, හිරේ දානවා. ඊට පස්සේ සාක්ෂි හොයන්න අප නොදී කල් ගන්නවා. අධිකරණයත් පොලිසියත් එකතු වෙලා මිනිස්සු හිරේ දාන ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියනවා. කවුද මේ හිරේ දාන්නේ? භික්ෂුන් වහන්සේලා හිරේ. හමුදාව හිරේ. නාවික හමුදාව හිරේ. ගුවන් හමුදාව හිරේ. පොලිසියත් හිරේ. රාජ්‍ය නිලධාරීන් 100 ගණනක් හිරේ. ව්‍යාපාරිකයෝ හිරේ. දේශපාලකයෝ හිරේ. අනෙක් අතට අද බන්ධනාගාර පිරී තියෙන 1984 අංක 13 දරන විෂ අභිංසා මද්ද්‍රව්‍ය පනතේ 54 වෙනි වගන්තිය යටතේ 54 වෙනි වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තියෙන අය. අපි කියනවා 54න් දාලා අප නොදී ඉන්නවා කියලා. විශ්වාස කරන්න අර හිටපු විකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ කුඩු නාට්‍ය යටතේ කුඩු දාලා අත්අඩංගුවට ගත්ත මිනිස්සු පවා මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ලබා ගන්නේ නැතුව ඉන්නවා. අද බන්ධනාගාර පිරිලා ඉතිරිලා තියෙන්නේ 54 ගහලා දාපු මිනිස්සුන්ගෙන්. රස පරීක්ෂණ වාර්තා නැති නිසා ඉන්න මිනිස්සුන්ගෙන්. රස පරීක්ෂක වාර්තා ආවම තමයි දන්නේ මේවා පාම් පිටි, පැන්ඩෝල් පිටි, කුඩු දාලා තමයි මිනිස්සු මාස ගණන් අප නැතුව තියාගෙන ඉන්නේ කියලා. මේ ඝාතන වලට බොරුවට 54 ගහලා අප දෙන්න බැරි කරපු පොලිසිය වග කියන්න ඕනි. රස පරීක්ෂක වාර්තා නැතුව මාස 3ක් හිරේ ඉන්න 6336ක් ඉන්නවා. මාස 3ක් 6ක් ඉන්න 4904ක් ඉන්නවා. මාස 6ක් 12ක් අතර ඉන්න 3706ක් ඉන්නවා. අවුරුද්දකට වැඩි 728ක් ඉන්නවා. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමධ්‍යගත කරනවා කියලා කළාද? නැහැ. අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තනතුරු 121ක් පුරප්පාඩුයි. මේක තමයි මේ තදබදයට හේතුව. රස පරීක්ෂකල බඳවා ගන්නේ නැතුව අධිකරණ ඇමති බයිලා කියනවා. අච්චු සිරකරුවන්ට බන්ධනාගාර හදනවා කිව්වා. හැදුවද? නැහැ. මැතිවරණ පොරොන්දු කිසිවක් ඉටු කළේ නැහැ. ඒ වෙනුවට වැඩිම පිරිසක් කිසිම සාධාරණ හේතුවක් නැතිව හිරේ දාලා මාධ්‍ය සංදර්ශන නම් දානවා. අද වැඩිකරුවෝ වෙලා ඉන්නේ 43ක් දඩ ගෙවා ගන්න බැරුව හිරේ ඉන්නේ. අන්ත අසරණ දුප්පත් මිනිස්සු. ඒ විතරක් නෙවෙයි මේ මාධ්‍ය හමුවේදී රජිත් කීර්ති තෙන්නකෝන් මෙහෙමත් කියනවා. අධිකරණ ඇමතිවරයා හදිසියකට හොයාගන්න බෑ. මොකවත් දන්නේ නැහැ. එයා මරණ ගාන හොයාගන්නේ සමාජ මාධ්‍ය වලින්. එයා දැන් සතියක් අගවිනිසුරුගේ කාලය දීර්ඝ කරන්න විශ්‍රාමලත් විනිසුරුවන් සමග කුමන්ත්‍රණය කරනවා. ඇමතිට බන්ධනාගාර ගැන බලවන්න වෙලාවක් නැහැ.
එයාගේ සිහින ව්‍යාපෘතිය විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කරලා අග විනිසුරු වැඩිම කාලයක් තනතුරේ තබා ගැනීම. අධිකරණ ඇමති දැන් කියනවා වගකීම බාර ගන්නවා කියලා. ඇමතිට වගවීමක් නැහැද? වගවීමක් තියෙනවා නම් ඔව්වහම ඉල්ලා අස්විය යුතුයි. මිත්‍රෝනි, ඔන්න දැන් කියන්න යන කාරණය තමයි වැදගත්ම. මේ මාධ්‍ය හමුවේදී රජිත් කීර්ති තෙන්නකෝන් මේ විදිහටත් අනාවරණයක් කරනවා. ජූලි 6 වෙනිදා උදේ තිබුණේ තත්ත්වය පාලනය කරපු හිර ගෙදරක් කාගේ හෝ මැදිහත් වීමකින් බන්ධනාගාර බුද්ධ්‍යංශ කියලා 30ක කණ්ඩායමක් ඊයේ උදේ ඒ කියන්නේ ජූලි 6 වෙනිදා මේ ගමුවට එව්වා. එයා තමයි මැදට පැනලා කලබල කළේ. එයාගෙන් පිරිසක් තමයි ඝාතනයට ලක් වුණේ. ඒ ආපු 30න් 22ක් තුවාල ලැබලා තියෙනවා. සිවිල් ඇඳුමෙන් ගිහින් තමයි මේ ඝාතන වලට හේතු වූ සිද්ධිය ඇති කරගෙන තියෙන්නේ. මිත්‍රෝනි, දැන් තේරෙනවද සන්තෑසිය? රජිත් කීර්ති තෙන්නකෝන් කියපු මේ ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරත් කළා. ඔහුත් ඇහුවා තත්වය පාලනය කරා කියලා කියපු මේ ගමුව බන්ධනාගාරයට පිටින් ටීම් එකක් බැස්සුවේ ඇයි කියලා. හැබැයි අපි මේ කොපිය හදනකොට ඔය ප්‍රශ්නයට වගකිව යුතු පාර්ශවයන් ප්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ. මිත්‍රෝනි, එහෙනම් දැන් පැහැදිලි නේද වෙලා තියෙන සන්තෑසිය? මේව ඇත්තද බොරුද බලන්න වුණත් ඇමති හර්ෂ නානායක්කාර ඉල්ලා අස් වෙලා විධිමත් විමර්ශනයකට ඉඩ තියන්න ඕනි නැහැද? අනේ කාරණේ මතු කරමින් ඔන්න අදට චතම ස්ට්‍රීට් ගොසිප් කෝනර් එක වහන්න හදන්නේ. එහෙනම් ගිහින් එන්නම්. හම්බෙමු ආයේ.